මට කීයක්වත් දෙන්නේ නැහැ මේගොල්ලෝ වෙනම රටකට ගියා වගේ හැඟීමක්. එතුමාට මේක හරියන්න ඕනේ, ගෙස්ලගෙන් පිරෙන්න ඕනේ. හරිම නිදහස්. මට පොඩ අඩු කරලා දෙන්න. මම ඒ ඇග්‍රෝ ඇන්ඩ් ෆ්ලෝටින් කියන concept එක ඇතුලේ 100% ඒක තියෙනවා. රිසෝට් එකේ ඔයාලා අඳුරන කෙනෙක් ඉන්නවා එන්නකො පෙන්නන්න අපි රූම් එකක් පෙන්නගෙනම යන්න මේ අපි ඉන්නේ පාවෙන කාමරයක මේ වතුර උඩ තමයි මේ කාමරය හැදලා තියෙන්නේ ඔයාලා ගොඩක් ආදරය කරන කෙනෙක් හරි රිලැක්ස් එකේ වාඩි වෙලා ඉන්නවා හලෝ හයි ඉතින් නිරෝෂක්කි කොහොමද හොඳයි හරි නිදහසේ ඉන්නවා කාලෙකින් දැන් අක්කේ කලාව ඇතුළේ ඉන්නේ ගීත ගායනා කරනවා ඒ වගේ දැන් මේ ළඟදී නිලියකුත් වුණා පොඩි චරිතයක් කරා ඉතින් මේ අක්ක කොහොමත් කලාව නැදී කියන ස්වභාව ධර්මයට ගොඩක් ළඟයි අනිවාර්යයෙන් මේ වගේ තැනකට ආවට පස්සේ මේ ලංකාව විතරක් නෙවෙයි ලෝකේ පළවෙනි වතාවට මේ ඇග්‍රෝ මේ සංකල්පයත් එක්ක ෆ්ලෝටින් රිසෝට් එකක් ඕපන් කරලා තියෙනවා බෝලගල මේ වටපිටාව අක්ක විඳිනවනේ මම දැක්කා අනිවාර්යයෙන් විඳිනවා ඔව් ඒක මගේ ඇස් දෙකෙනුත් පේනවා අනිවාර්යයෙන්ම අක්කර මේ දැන් හැංගීම් කොහොමද ඇත්තටම මට මේකට එනකන් මට තිබ්බේ මෙච්චර ලොකු හැඟීමක් තිබ්බේ නෑ මම නිකන් හිතුවා ලංකාවේ මේම ලස්සන තැනක් තියෙනවා කීප දෙනෙක් කියලාත් කියනවා මේක ගැන ඒ නිසා මං එන්න ඕනේ නිදහස් වෙලාවක යන්න ඕනේ කියලා එහෙම හිතලා තමයි ආවේ හැබැයි මං ආවට පස්සේ මම නිකන් වෙනම රටකට ගියා වගේ හැඟීමක් මට ඇත්තටම ඒක තමයි මුලින්ම එන්නේ ඒ කියන්නේ මෙතන පාරෙන් ඇතුළු වුණාට පස්සේ මම වෙනම රටකට වෙනම ලෝකයකට ගියා වගේ හැඟීමක් ඊට පස්සේ ඇතුළට ආවට පස්සේ මට හිතා ගන්නවත් බෑ මෙච්චර ලොකු දෙයක් කරන්න පුළුවන්ද කියලා මෙහෙම මෙච්චර ලොකුවට හිතන්න පුළුවන්ද කියලා අපේ රටේ මිනිස්සෙක්ට මේ විදිහේ දෙයක් කරන්න ඕනි කියලා මොන වගේ සිතුවිල්ලක් ඔහුට තියෙනවද ඇද්ද කියලා මට ඇත්තටම එතුමා ගැන තමයි මට ආවේ ලොකු ආඩම්බරයක් මොකද එහෙම හිතන්න පුළුවන් මිනිස්සු ඉන්න එක ගැන සතුටුයි සහ ඇත්තට මම හිතනවා මේක තමයි ලංකාවේ පළවෙනි වතාවට හිඳි වෙලා තියෙන ෆ්ලෝටිං ඇග්‍රෝ ෆ්ලෝටිං ලෝකෙම ඇග්‍රෝ ෆ්ලෝටිං රිසෝට් එක ඒක පටන් ගත්ත තැන ඉඳන්ම ඒ ඇග්‍රෝ ඇන්ඩ් ෆ්ලෝටිං කියන concept එක ඇතුලේ 100% ඒක තියෙනවා ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ ගහක් පැලයක්වත් කැතට වැවිලා නෑ අනිවාර්යයෙන් හරිම සාරවත් S2කට හරිම ලස්සනයි හැමතැනම නිල් පාට වතුරයි කොළ පාටයි සහ මේ හැම රූම් එකක්ම ෆ්ලෝට් වෙනවා වතුරේ මේ වගේ දෙයක් අපි ඇත්තටම දැකලා තියෙන්නේ එක්කෝ තායිලන්ත හරි එක්කෝ ඉන්දුනීසියා හරි ඒ වගේ පැත්තකට බාලි හරි කොයි හරි යන්න ඕනේ එහෙම නැත්නම් කෙලින්ම යන්න ඕනේ මේ ඒත් මං හිතන්නේ ඇග්‍රෝ පැත්ත කොච්චර දුරට සාර්ථකද කියලා තායිලන්ත and බැංකොක් පුළුවන් වෙයි හැබැයි මේ බැංකොක් and මේ මොනවාද ඉන්දුනීසියා පැත්ත පුළුවන් වේවි හැබැයි මං හිතන්නේ මාල්දීව්ස් වලත් අපිට මේ දේ කරන්න පුළුවන් කියලා කාණිවා මේක ඇත්තටම කෙනෙක් ඇවිල්ලා ජීවිතේ එක වතාවක් හරි ඉන්න ඕන අත්දැකීම ලබන්න ඕන තැන මං හිතනවා මෙතුමාට මේක හරියන්න ඕනේ ගෙස්ලගෙන් පිරෙන්න ඕනේ මේක කියලා හේතුව ඒ තරම් ලස්සනයි මම මේ බොරුවට නෙමෙයි කියන්නේ මට කීයක්වත් දෙන්නේ නැහැ මේගොල්ලෝ මේක කිව්වා කියලා මුදල් වගේවා ප්‍රචාරය කරලා මම කිසිම දෙයක් මුදලක් රුපියලක්වත් ගන්න නැතුව කියන්නේ මේක මට දැනෙච්ච ඇත්ත හැංගීම ඕගොල්ලෝ ඒක මොන විදිහට පාවිච්චි කරයිද කියලා දන්න එකට කමන්නේ මොකද අපේ මිනිහෙක් වෙනුවෙන් මම එහෙම කතා කරන්නේ කමන්නේ නැහැ කියන හැංගීම තියෙන්නේ මට අපේ දෙයක් වෙනුවෙන් අපේ මිනිහෙක් වෙනුවෙන් ඇත්තටම මං හිතනවා ජීවිතේ එක වතාවක් හරි පවුල තමන් ආදරය කරන කෙනෙක් එක්ක හරි පවුලක් එක්ක හරි අම්මා තාත්තා සියලු දෙනා එක්කම හරි එන්න ඕන දෙමව්පියන්ට එක වතාවක් හරි මේ වගේ තැනක තියලා ඒ ලබා ගන්න පින වෙනම එකක්
මේක ඇත්තටම ජීවිතේ අපිටවත් ගෙවත්තක මෙහෙම වවලා සතුටු වෙන්න පුළුවන් මට්ටමේ වගාවන් නෙමෙයි මේ හැම තැනම තියෙන්නේ. මේකේ තියෙන ඒවම තමයි මෙතන ඉන්න ගෙස්ලට කන්න උයලා දෙන්නේ. ඒක හරි සුවිශේෂයි. මේ හැම කොලයක්ම හරිම ලස්සනයි. මේ හැම ලොකේෂන් එකක්ම හැම රූම් එකක්ම පිහිටලා තියෙන විදිහ හරිම ලස්සනයි. හරිම නිදහස්. ඇත්තටම මං හිතනවා ඒ කියන්නේ මට පුළුවන් හැම වෙලාවකම මං ඇවිල්ලා මට පොඩ අඩු කරලා දෙන්න මම මේ අනිවාර්යෙන් මං පුළුවන් හැම වෙලාවකම මම දන්නවා මට හැම වෙලේම එන්න පුළුවන් තැනක් නෙමෙයි මේක කියලා. පුළුවන් වෙලාවකට මං එන්න ආසයි. මොකද මේක මීගම්මේ බෝලගල කියන ගම්මානේ මේක පිහිටලා තියෙන්නේ. කවුරුත් හිතන්නේ නැහැ මීගම්මේ මේ වගේ තැනක් තියෙවි කියලා. අපි හිතන් ඉන්නේ මීගම්මුව කියවම කෙලින්ම මුහුද විතරයි අපිට ඔළුවට එන්නේ. මේ කලපුව මේ සියලු දාලා මේක මේ සම්පූර්ණ මේක අත්හැරලා දාපු ඉඩමක මේක හදලා තියෙන අක්කර ගාන මේක පාවිච්චි කරගන්න බෑ කියලා කියන්නේ ජනවාසයට සුදුසු නැහැ කියලා අත්හැරලා දාපු ඉඩම ප්‍රදේශයක් පළාතක්. ඉතින් මම හිතලා මෙතුමා මේක අරගෙන මේ තරම් වියදමක් මම හිතලා මුතුම වියදමක් දරලා ඇති මේකට. ඒ වියදම දරලා අපේ රටේ මෙහෙම දෙයක් තියෙනවා කියලා ලෝකෙට පෙන්වන්න උත්සාහ කරනවා. ඉතින් මම හිතනවා මේකේලා මෙතුමාට මේක ලාභ ලබන්න සෑහෙන කාලයක් යාවි. මේ වියදම් කරලා තියෙන විදිහට. හැබැයි මම හිතලා දවසක එතුමා ජයග්‍රහණය කරනවා. මොකද දැන් ලෝකෙ මිනිස්සු හොයන්නේ මේ වගේ තැන් ජීවත් වෙන්න. දැන් අර වරු පුහු ආටෝප තැන් වලින් මිනිස්සු මිදලා ඉන්නේ. මම හිතන්නේ මම දන්නවටද කියලා මට ෆීල් වෙනවට වැඩි අක්කා ඒක හරි ලස්සනයි. මොකද මට හරි ආඩම්බරයක් ගෙවුවා. මොකද අර සාමාන්‍යයෙන් අපිට ආටිස්ලා ගොඩක් වෙලාවට එම්කොට අර එහෙම දෙනවා හරි අඩුයි. ඒ වුණාට අර දැනෙච්ච දේ හරි ආරාධනා කරනවා හොටෙල්ස් වලට ඒගොල්ලෝ අපිට ඒ වගේ එක ආදරය කරන අපි ආටිස්ලාට ආදරය කරන අය. හැබැයි මේක මං හිතනවා මට ලැබිච්ච විශේෂ අවස්ථාවක් මෙතනට එන්න. ඒ වගේම තමයි මෙතනට ආපු එක ගැන මං මගේ ජීවිතේ එක වතාවක් හරි ආවා කියලා මම සතුටු වෙන තැන. අපි ලංකාවේ දේවල් බලලා ඉන්න ඕනේ ඔක්කොටම අනිවාර්යයෙන්. අපි දේවල් කතා කරලා පිට රටවල යනවා. අපි සමහර වෙලාවට ලංකාවේ තියෙන තැන් දන්නේ. ඇත්තටම මම දන්නේ නැහැ. මම මෙච්චර මේ රටේ ගිහිලා තියෙන සංගීත ප්‍රසංගවලට එක තැන්වලට හැබැයි මම මේ වගේ සුන්දර තැන් හරි පොඩි ප්‍රදේශයන් තමයි මම දැකලා තියෙන්නේ. පොඩි ප්‍රමාණයක්. ඉතින් මේක තව එක තැනක් මගේ ජීවිතේ අමතක කරනවා. ඉතින් thank you මට මේකට මේතන්ට මට එන්න අවස්ථාව ලබා දුන්නා. අපි thank you කියන අවංකවම ස්තුතිවන්ත වෙනවා. අක්කගේ අර අවංකව මේ අදහස් ටික අර අපි අර කිව්වත් අපි කියලාවත් අපි අර කටපාඩම් නෙවෙයි. ඉතින් ඒ ආපු ගාම කියපු හැංගීම තමයි මේක හරි ඇත්තටම හරි ලස්සනයි නේ. මේ හරිම ලස්සන තැන්. අපි දෙන්න ආපු ගාම කතා වුණ හැරෙන්න අපිට පිටරටක ජීවිතේ වෙනම ලෝකයකට ආවා. වෙනම තැනකට වෙනම ප්‍රදේශයකට ආවා වගේ. ඒ කියන්නේ අපේ රටේ නෙවෙයි වගේ මට හිතෙන්නේ නැහැ. මේ අපේ රටේ කොච්චර සම්පත් තියෙනව නේද ලක්කේ. අපිට සල්ලි නෑනේ කොට දෙනෙක්. ඒක තමයි ප්‍රශ්නේ. සල්ලි තිබුත් මේ වගේ තැන් ලස්සනට හැදෙන්න අපේ රටේ තරම් ස්වභාව ධර්මයක් එක්ක දේවල් කරන්න පුළුවන් වෙන රටක් තියෙනවද කියලා සැකයක්. ඒ කියන්නේ අපේ රටේ කාලගුණය ගත්තත් දේශගුණය ගත්තත් හැම දෙයක්ම අපේ රටේ ඇතුලේ තියෙන හැම දේශගුණයට කාලගුණයටම සරිලන විදියට දේවල් කරන්න පුළුවන්. කෑම බීම තියෙන ඕනම කෑම බීමක් මේ රටේ වැවෙන ඕනම ඒ කියන්නේ ලෝකෙ තියෙන ඕනම පළතුරක් මේ රටේ වැවෙනවා. ලෝකෙ තියෙන ඕන එළවලුවක් මේ රටේ වැවෙනවා. ලෝකෙ තියෙන ඕන මසක් මේ රටේ තියෙනවා. හැම දේශගුණයක්ම හැම දේශගුණයක්ම තියෙනවා. අපි මේ හැම කාලගුණයකටම මුහුණ දෙනවා. ඉතින් මම හිතන මොකද්ද තව අපිට ඕනේ හිත විතරයි ඕනේ මෙතුමට වගේ. අනිවාර්යයෙන්ම ඉතින් අක්කේ බොහොමත්ම ස්තුතියි. අපි මේ සුන්දරත්වයක්කට විඳින්න අපි අවසර තමයි මහන්සි වෙලා ඇවිල්ලා මේ ඔව්වනේ ෂූට් එකක් ඉවර වෙලා ආපු ගමන් අපි කිව්ව ගමන් ඇවිල්ලා මම ඒ ඇඳුම ගලවලා මේ නිකම්ම නිකන් හරි සහැල්ලු ඇඳුමක් දාගෙන ඇවිල්ලා සබස්ලිපස් දෙකක් දාගෙන ඉන්නවා. හරි මේ තමයි නිරෝෂා විරාජනේ. හරි සරල නිරෝෂා විරාජනේ. අපි ආදරය කරලා අපේ අර හදවතේ ගන්න. ඉතින් එනම් බොහොමත් ස්තුතියි අක්කේ. දවසක හම්බ ආ යන්න. Thank you.